මං කලින් පාර වීඩියෝ එකේ අරන් ආවා මෙන්න මේ පොත ගැන. සැඟවුණු අద్భుත කතා කියලා ආදේශය හස්තේ කියලා පොතක් තියෙන එක මාර්ම ලස්සනයි කියලා. ඉතින් මම ඒ වගේම කිව්වා ඒ පොත්වල මේ සැඟවුණු අద్భుත කතා කියන ලේබල් එක යටතේ තව පොත් සීරීස් එකක් තියෙනවා කියලා. මම ඇත්තටම දන්නේ නැහැ ඒ සීරීස් එකේ කොච්චරක් පොත් තියෙනවද කියලා. හැබැයි ඔයාලට පෙන්වන්න මං ගාව තියෙනවා ඒ පොත් සෙට් එකේ පොත් 9ක්. ඉතින් ඒ නමම මාර්ම ලස්සනයි. ළමයි මේවා මේ මිමිකි පිට කවර ඉඳන් මාර ලස්සනයි. දැන් මේකේ දැන් මුකුත් එම්බෝස් වෙලා එහෙම මුකුත් නෑ. ඔයාලට පේනවා ඇති මේකේ මුකුත් නෑ. මේකේ සමහර පොත් තියෙනවා මේ උඩ සැඟවුණු අద్భుත කතා කියන එක සිල්වර් කලරකින් එම්බෝස් වෙලා මාර්ම ලස්සනයි. ඉතින් මේවා. ඉතින් අන්න ඒ වගේ පොත් සෙට් එකක් තියෙනවා මේකේ. අපි බලමු මොනවද මේ පොත් සෙට් එක තියෙන්නේ කියලා. අදීසි හස්තය කියලා පොතක් තියෙනවා number 1. ඊට පස්සේ මායාවේ යුවතිය කියලා පොතක් තියෙනවා number 2. ඊට පස්සේ සිව්වැනි මානය කියලා පොතක් තියෙනවා number 3. මේ ඔක්කොම මිල වෙනවා. I'm sorry මට ඒකට කරන්න දෙයක් නැහැ. so ඊළඟට immortal man අමරණීය මිනිසා number 5. number 4. එකයි තුනයි හතරයි number 4. sorry. ඊට පස්සේ සැඟවුණු අద్భుත කතා ලේබල් එක යටතේ තියෙන ඊළඟ පොතක් තමයි සමුගැනීමක් නොවේ number 5. ඊට පස්සේ කොල්රිජ් සාපය number 6. ඊට පස්සේ මරණ 3ක් number 7. ඊට පස්සේ අන්තිම කැමැත්ත number 8. the last thing I have is යලි උපන්නිමි. මෙන්න මේ පොත් 9 මාගාව තියෙනවා දැනට. මම කියන්නේ මම මේ පොත් නම් කොහොමවත් විකුණන්නේ නැහැ. මේ මංගාව විකුණන්න තියෙන පොත් ගැනනේ මේ මම කියන්නේ. මේ මංගාව විකුණන්නේ පොත් නෑ. මේ මම කාටවත් දෙන්නේ නැහැ. මේක මගේ බූතලේ වගේ මම තියන් ඉන්නේ. මම කාට හරි දෙනවා නම් මේක කියවන්න ඇත්තටම මම පිටකොලයක් දාලා මම මගේ වෙනම chart එකක් තියෙනවා පොත්. ඉතින් මම ඒකේ නෝට් එකක් දාගෙන මම මෙන්න මෙයාට මේක දුන්නා කියලා. ඒතකොට මම දන්නවනේ මේ පොත කොහෙද තියෙන්නේ කියලා. මේවා මම මාර ආදරෙන් ආසාවෙන් එකතු කරන පොත්. ඉතින් කවදා හරි මම කියුවේ මගේ දරුවෝ මේවා කියවන්න ඕනේ. කොහොමද මම එහෙම කියවන තැනටපත් කරනවා. ඉතින් ළමයි තාක්ෂණෙත් එක්කලා මම කලිනුත් කිව්වා වගේ තාක්ෂණෙත් එක්ක ඉදිරියට යන්න ඕනේ තමයි. හැබැයි රිලැක්ස් වෙන්න මොනවා හරි හොබි එකක් හැමෝටම තියෙන්න ඕනේ. මේ පොත් හරි ෂෝක් අපි රිලැක්ස් අපි මොනවා හරි ප්‍රශ්නයක ඉන්න වෙලාවක මේ වගේ පොතක් කියවනවා කියන්නේ තව ප්‍රශ්නයක් ඔලුවට එන්නත් පුළුවන් බැරි නැහැ. මොකද මේවා තියෙන හැබැයි මේ කතා හැම එකක්ම මේ අවසානයේදී ඔයා ඒ ඉඳලා තියෙන හොල්මනක් එක කියලා එහෙම හිතා ගන්න පුළුවන්. අර සමහර කතා තියෙනවා මේකේ මොලේට සමහර ගෙට එකේ හො වගේ නේවත්. ඒකට වාර ලස්සනයි යන්නේ. නෑ ඉතින් මේ හොබි එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ. ඔයාලා විවේක වෙලාවට ඔයාලට සතුට හිතෙන්න කරන දේවල් තමයි හොබීස් කියන්නේ. ඉතින් හොබි එකක් විදියට රීඩින් කරන කෙනෙක්ට කියවන්න හොඳ පොත් සෙට් එකක් තමයි. ඉතින් මේක කුඩා සැමට අර පවුලේ සැමට එකට ඉඳගෙන කියවන්න පුළුවන් ජාති පොතක්. හරිද? ඉතින් ඔයාගේ ළමයි ඉන්නවා නම් දරුවෝ ඉන්නවා නම් 6 7 8 වසර වල මේ පොඩි ළමයින්ට මම කියවන්න දෙන්න බය වෙයි හොඳේ. 6 7 8 වසර වල ටීනේජර්ස්ලා ඉන්නවා නම් මම රෙකමන්ඩ් කරන හොඳ පොත් සෙට් එකක් තමයි මේ. හරිම ලස්සනයි. මේක මේ වයස් ભેදයක් නැතුව කියවන්න පුළුවන්. මේ මම උනත් කියවනවා. මට දැන් අවුරුදු 30ක් විතර වෙනවා. ඒ වුණාම මමත් කියවනවා මේ පොත්. හරිම ලස්සනයි. මට මේ අර පොඩි කාලේ ඉඳන් කියවපු පොත් අර තාම උන තියෙනවනේ. ඒ නිසා කියවනවා. ඒ ටික මාර්ම ලස්සනයි. ඉතින් ඒ ඊට අමතරව ඔය ලසිත රවිනුම ගෙඩියගේ තව තියෙනවා මේ ඩ්‍රැකියුලා කියලා පොතක් තියෙනවා. මලනෝ මල සිටුවරයා කියලා දානවා. විනෝන් ඩ්‍රැකියුලා අපිට අන්නනේ ඩ්‍රැකියුලා කියන කතාව තමයි. ඊට පස්සේ මරණයේ සෙවන එලි ෂැඩෝස් ඔෆ් ඩෙත් මේවා හරි ලස්සනයි නේද මේ වෙම්බෝස් වෙලා සිල්වර් කලර් මාර ලස්සන මේ පොත් අනේ හරිම ලස්සනයි ඒවා. ඊට පස්සේ තියෙනවා තව භීෂණීය හොරක් කියලා අවසවුට කියලා. ඒකත් මේ එන ලස්සනයි පේනද ඔයාලට? එම්බෝස් වෙලා මේවා හරිම ලස්සනයි. ඊට පස්සේ තියෙනවා කර්ම බන්ධනයයි කර්මක්ෂයයි කියන පොත් දෙකක්. මේක ඔක්කොම මේක මේ සත්‍ය සිදුවීම් ඇසුරෙන් ලියපු එකක්. මේකේ ගහලම තියෙනවා based on horrified true events කියලා. මේ අద్భుත කතා මේ ඇත්ත ඒවා. ඉතින් ඔයගේ තමයි මේ ලස්තරමී නුමගලිගේ පොත් අద్భుත කතා පොත් සෙට් එකත් එක්ක එන ලස්සන පොත් සෙට් එක. ඉතින් ඔයත් මේවා කියවලා ඇති කොයිම කාලයක හරි කියවන හිතනවා නම් මේවා කියවන්න. කියවලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යමු. ඔයාට මේ පොත් සෙට් එක කොහොමද දැනුනේ කියලා. ඒ වගේම මෙතන නැති තව තියෙනවා හෙමරිජ් ශාපය කියලා. හෙමරිජ් ශාපය කියලා මට මතකයි. එහෙම මොකක් හරි තව පොතක් තියෙනවා. ඊට පස්සේ තව පොත් දෙක තුනක් තියෙනවා මට මිස් වෙලා. මට හම්බෙච්ච නැති. ඉතින් මම කොහොමද හොයාගෙන යනවා. I love hunting books. කොහොම හරි මට දැනට හම්බෙලා තියෙන්නේ මේ පොත් ටික විතරයි.
මෙතන මට මිස් වෙච්ච මොන හරි පොත් තියෙනවා නම් ලියාගෙන යන්න මම කැමති ඒවා දැනගන්න. ඒ වගේම මේ වගේ අద్భుත කතා තව සෙට් කොච්චරක් තියෙනවද? තව ලේඛකයන්ගේ තව කතා පොත් තියෙන්න ඕනේ. ඉතින් ඒව ඔයා දන්නේව මොනවද තියෙන්නේ? ඒ හැමදේම මාත් එක්කත් බෙදාගමු. Thank you so much.